එහෙනම් ආයිබෝවන් කියනවා අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම. අද මම ඇවිල්ලා ඉන්නේ බුඩාපෙස්ට් වලට, හංගේරියාවේ අග නගරයේ බුඩාපෙස්ට් වල තමයි මම ඇවිල්ලා ඉන්නේ. අද දවසේ වීඩියෝ එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට බුඩාපෙස්ට් මේ සිටි එක ගැන සම්පූර්ණ විස්තරයක්. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලන්න නැති මම දාලා තිබ්බා රුමේනියාවේ ඉඳන් හංගේරියාවට බස් එක එන්නේ කොහොමද කියලා. ලස්සන දේවල් බලන්න පුළුවන්. එහෙනම් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. සුවිනේ කඩයක් තියෙනවා. සුවිනේ එකක් ගන්න කියලා බැලුවේ. මම කොහේ හරි ගියොත් අනිවාර්යෙන් සුවිනේ එකක් ගන්න. ඉතින් වාහනයක් එහෙම ගත්තාම මේ මිරිස් කරළුයි දෙහි එල්ලනවනේ. ඒ වගේ එකක් දැක්කා. ඉන්න පොඩ්ඩක් පෙන්නන්න. මොනවට එල්ලනේවත් දන්නේ නැහැ. ඒවා මම හිතන්නේ ලස්සනට තියෙනවා. අපි හිටපු හොස්ටල් එකේ ඉඳන් බුඩාපෙස්ට් පාර්ලිමේන්තුවට අතර විනාඩි 20ක් වගේ 15ක් වගේ තිබ්බා. අපි ඉතින් පයින් යන්න තීරණය කරා. කාර් දෙපැත්තේ ලස්සනක් බලාගෙන. ඒ යන අතරපග මේ වගේ ටුවරිස්ට් බසස් ඒ වගේ ඒවා ගොඩක් දැක්කා. මෙන්න මෙතන ඉස්සරහා ට්‍රැම්ප් ලයින් එකක් තියෙනවා. ට්‍රැම්ප් ලයින් එකත් එක්කම බුඩාපෙස්ට් වල අයිකනික් මාක් එක. ඒ කියන්නේ බුඩාපෙස්ට් වල මෙන්න මේ ලොකු පාලම තියෙනවා. ගොඩක් එන ටුවරිස්ට්ලා මෙතෙන්ට එනවා ෆොටෝස් ගන්න. යුරෝපයේ ෆොටෝස් ගන්න ගොඩක් ප්‍රසිද්ධම තැනක් තමයි මේ බුඩාපෙස්ට් වල මෙන්න මේ පාලම. මෙන්න මේ කහපාට ට්‍රැම්ප් එකත් මෙහි ගොඩක් විශේෂයි. ගොඩක් ෆොටෝස් වල මමත් දැකලා තියෙනවා. මෙන්න මේ ට්‍රැම්ප් එක. ඕන කෙනෙක් බුඩාපෙස්ට් වලට આવත් අනිවාර්යෙන් මෙතෙන්ට එනවා. මෙතන පිටිපස්සෙන් පේන්නේ මේ බුඩාපෙස්ට් වල අයිකනික් මාක් එක. ඒ කියන්නේ මේ පාලම තමයි ගොඩක්ම ප්‍රසිද්ධ බුඩාපෙස්ට් වල ටූරිස්ට්ලා අතර. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බෝට්ටු වගේක්. සර මේ රෙස්ටෝරන්ට් මේ බෝට්ටු කියලා තිබුණ මෙතන රෙස්ටෝරන්ට් තියෙනවා. රතන තියෙනවා රෙස්ටෝරන්ට් එකක් ඉන්නවා. මෙතන තියෙනවා රෙස්ටෝරන්ට් එකක්. රෙස්ටෝරන්ට් එක තියෙන්නේ බෝට්ටුවේ. ඒකත් මරු හැබැයි. අතන තියෙනවා තව එකක්. මේ පාලම බුඩාපෙස්ට් වල සංචාරකයන් අතර ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩ දෙනෙක් කෙනා මේක බලන්න. අද දැන් මේ වාර දවසක් කියලත් මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩ දෙනෙක් කෙනා මේක බලන්න. මේ ගඟ මොකක්ද දන්නේ නැහැ නේ. මේ පුතායල. ඊළඟ මෙහි බිල්ඩින් වල අමුතුම ලස්සනක් තියෙනවා. සාමාන්‍යයෙන් තැඹිලි කහ සුදු එහෙම පාටක් තියෙන හැම බිල්ඩින් එකකම වගේ. දැන් පැය දෙකක් තුනක් විතර එක දිගට ඇවිද්දා. සීතල ඒක නිසා හොට් වයින් එකක් ගත්තා. මේක සාමාන්‍ය යුරෝපේ හැමතැනම වගේ තියෙනවා මේ හොට් වයින් එක මේ ක්‍රිස්මස් මාකට් වල. මේක කුරුඳු ලෙමන් වගේ දේවල් දාලා හදන්නේ. රහයි මේක. සීතලට නම් නියමයි. සීතල පොඩ්ඩක් අඩු වෙලා යනවා මේක බිව්වහම. කොහොමද? කොබන්න බෑ.
රසයිනේ. මම අපි යනවා දැන්. ඉස්සරහ තියෙනවා කැස්ටල් එකක්. කන්දක් උඩ තියෙන්නේ. එතෙන්ට තමයි යන්නේ. එතන පිටිපස්සෙන් මේ දේ. අය පැත්තට යන්නේ කියලා බලන්නේ. යන් එහෙනම්. අපි දන්නේ නිපුරේ පස්සේ කියන්නේ අපි කියලාලු නිපුර නෑ පාර කියන්නේ දැන් ගොඩක් පාර කිව්ව පාරවල් ගොඩක් කිව්වනේ මොනේ පාර දිගේ පැත්තට ගිහලා ආපහු හැරෙන්න ආයෙ කරන්න වෙනවා පාර හොයාගත්තද හරි පාර හම්බුණා මචං මේක ඇවිදිනගෙන යන්න ඕනේ අරක ගියා නම් හිටගෙන යන්න තිබ්බ ඒකයි කේස් එක අපි මේ අමාරුවේ දැම්මේ නිපුණයා තමයි අර නැත්තම් ෂෝක් එකට මේ යන්න තිබ්බා මේ ඉලෙක්ට්‍රික් එකේ ෂෝක් එකට යන්න තිබ්බා නිපුණයා තමයි මේ අමාරුවේ දැම්මේ ඉතුරු ඇවිදිනවා ඉතුරු ඇවිදිනවා කියන්නේ ඒක මා විතරක් ඇවිදින්නේ එහෙනම් මට පඩි මෙතෙන්ට මාර ලස්සන view එකක් පේනවා අර ඉස්සරහින් පේන්නේ මැප් එකේ තියෙන නම් දඩුමේ දිව කියලා හරියට නම දන්නේ නැහැ මොකක්ද කියලා මේක තමයි මෙහි ප්‍රසිද්ධ පාලම මෙන්න මේ අපි ඉන්න තැනට දැන් මෙන්න මේ කැස්ටල් එකට කියන්නේ කැස්ටල් හිල් කියලා මෙතන ඉඳන් බුඩාපෙස්ට් ටවුන් එක මාර ලස්සනට පේනවා හැම දෙයක්ම ට්‍රැම්ප් ලයින් යනවා ඊට පස්සේ රෙස්ටෝරන්ට් තියෙනවා ගඟ මැද ඒ හැම දෙයක්ම මාර ලස්සනට පේනවා මෙන්න මේ ඒරියා එකේ මෙන්න මේ කැස්ටල් තියෙන තැන්වල ගොඩක් හින්දි ෆිල්ම් ෂූට් කරලා තියෙනවා හින්දි ෆිල්ම් විතරක් නෙමෙයි ගොඩක් හොලිවුඩ් ෆිල්මුත් මෙන්න මේ හරියේ ෂූට් කරලා තියෙනවා ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න හදන්නේ මෙතන එලෙවේටර් එකක් තියෙනවා මෙතන පල්ලෙහා තියෙන්නේ ඒකෙන් මේ මෙතනින් මෙහෙම උඩට යනවා ඉන්න පෙන්වන්න අපි මුලින්ම ගියේ අර පැත්තේ තියෙන කැස්ටල් එකකට ඊට පස්සේ මැද තියෙන එකකට ආවා දැන් තව මෙතන තියෙනවා බුඩා කැස්ටල් එක ඒකට යන ගමන් ඉන්නේ මේ තුනම එකට සම්බන්ධයි යන්න පුළුවන් පාරවල් එකකට සම්බන්ධයි මේ පැත්ත බුඩා පාලෙමෙන් එහා පැත්ත ෆේස්ට් මෙතන එක එක මස් වර්ග ටිකක් තියෙනවා.
අපි පාර්ලිමේන්තුවෙන් එහා පැත්තට බස් එක යන්න කියලා බැලුවේ. ටිකට් එකක් ගත්තා. බස් එකක් යනකම් ඉන්නේ දැන්. ඊට පස්සේ රෑ වෙලා අපි ගියා හංගරියාවේ පාර්ලිමේන්තු එක බලන්න. මේක ගොඩක් ලෝකෙ ප්‍රසිද්ධම පාර්ලිමේන්තුවක්. ගොඩක්ම විශාලයි. ඉතින් රෑට ලයිට් දැම්මහම මාරම ලස්සනයි. මේක තමයි හංගරියාවේ පාර්ලිමේන්තු එක. මාරම ලස්සනයි ලයිට් දාලා තියෙනකොට. අපි දවල් එන්න කියලා බැලුවේ දවල් ආවේ නෑ. දැන් ආවේ මේ වෙලාවට ලයිට් දාලා තියෙනවා. ඒකින්ද ලස්සනට පේනවා මාර ලස්සනයි. එන ගොඩක් ලොකුයි මේ. මේ පැත්තේ ඉඳන් මෙහෙටම තියෙනවා. මෙතනින් එහා පැත්තේ අර ගඟ තියෙන්නේ. පාර්ලිමේන්තු එකත් එක්කම ඉස්සරහින් තියෙන්නේ දඬුබේ රිවර් එක. රිවර් එක දෙපැත්තේ එක පැත්තක පාර්ලිමේන්තු එක අනිත් පැත්තේ හිල් කැස්ටල් එක. ඉතින් මාරම ලස්සනයි. මම හිතනවා මෙතන ඇවිදින්න හොඳම වෙලාව මෙන්න මේ වෙලාව කියලා. ඔන්න ඔය විදිහට තමයි හංගේරියන් ටුවර් එක ඉවර වුණේ. එහෙනම් එකතුලා ඉන්න අලුතෙන් වීඩියෝ එකක් අරන් එනකන් channel එකත් එක්ක subscribe කරලා තියාගන්න channel එක. ජය වේවා.